අද ඔයාලා එකතු වෙලා ඉන්නේ ගේමින් හන්ටර් YouTube channel එක ගැන දෙවෙනි වීඩියෝත් එක්ක. ඉතින් මම අද කියලා දෙන්නේ OB52 කොහොමද proxy එකක් හදන්නේ කියලා. මම හිතන්නේ මම තමයි ඔයගොල්ලන්ට පළවෙනි පාරට OB52 proxy එකක් හදන්න හැටි කියලා දෙන්නේ. හරි එහෙනම් අපි වැඩි කතා ඕනේ වීඩියෝ එකට වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න. ඔයගොල්ලන්ට මොකක් හරි මේ කියන ප්‍රශ්නයක් තියෙනවා නම් තමුණ හරි වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මම කලින් වීඩියෝ එකක් දැම්ම මේ දවස් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන අපේ මොකද්ද Free Fire එකේ background එකට කොහොමද බුදුහාමුදුරගේ ෆොටෝ එකක් දාන්න කියලා ඒක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. හරි අපි එහෙනම් වීඩියෝ එකට යමු. description එකේ දාලා තියෙනවා download Android, download iOS එහෙම වෙන් කරලා දාන්න. ඒකේ මම Android නිසා මම දැන් අතේ download Android කියන link එක. ඉතින් ඒ link එක open කරාන් පස්සේ මෙන්න මේ වගේ තමයි අපි එන්නේ. ඒක ඉතින් ඕකලන්ට පුළුවන් මෙතන continue browser කියලා යට තියෙනවා බටන් එක. ඒක ඔබන්න. ඒක බැලුවන් පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා Asteroid Beta OB52 APK එක. එහා පැත්තේ තියෙන තිත් තුන ක්ලික් කරලා download දෙන්න. ඉතින් download දුන්නාන් පස්සේ ওই විදිහට තමයි download දෙන්නේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මේක download කරගන්න ඕනේ. iOS නම් iOS එක download කරගන්න. Android නම් Android එක download කරගන්න. මම Android නිසා Android එක download කරගන්නවා. ඒ වගේම ඔයාලට දැන් මේක පොඩ්ඩක් පේනවා අඩු වෙති. ඒ කියන්නේ මේ ස්ක්‍රීන් එක. ඒක නිසා ඔයගොල්ලෝ වීඩියෝ එක රොටේට් කරන් බැලුවා නම් හරි. හරි මෙහෙනම් මේක ඩවුන්ලෝඩ් කරන් මම එන්න. ඉතින් අර මම කිව්වා වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ. මම වෙබ් එකේ ප්‍රශ්නයක් කළා. ඒ කියන්නේ මට වැද්දෙන් ඩවුන්ලෝඩ් කරන්න දුන්නේ නැහැ. ඒක කැන්සල් වුණා ඔටෝම. ඒක නිසා මම ඒ ඇප් එකකින් තිබ්බේ අර ඇප් ඩවුන්ලෝඩ් කියලා අන්න එකෙන් ගිහලා ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ආයෙත් ලින්ක් එක ඕපන් කරාම ඇප් එකෙන් ඕපන් වෙන්නේ. මම ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයාලට මොකක් හරි වෙබ් එකේ ප්‍රශ්නයක් තියෙනවා ඇප් එක දාගන්න මම වගේ මාත් ඇප් එකෙන් තමයි දාගත්තේ. හරි ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉවර වෙලා ඉතින් ඊට පස්සේ ඔයාලා ඒක ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ මෙන්න මේ වගේ වැටෙයි ඔයගලන්ට Asteroid Beta OB52.apk කියන එක. අන්න ඒක ඕපන් කරගන්න. ඕපන් කරාන් පස්සේ මෙන්න මේ වගේ ඔයගොල්ලෝ ෆයිල් වලින් නම් යන්නේ ෆයිල් වලින් යන මම මේ Sedachi app එකකින් යන්නේ. ඔයගලන්ටත් ඕන එක දාගන්න පුළුවන්. ඒක lazy file වලට වඩා මම හිතන්නේ මට ඔයගලන්ට එහෙම වෙයිද නැහැ. ෆයිල් වලිනුත් පුළුවන්. හරි කොහොම හරි මොකේ එකකින් හරි ඒක ඩවුන්ලෝඩ් කරලා ඒකට ටච් කරාම මේ install කියලා තියෙනවා. අන්න ඒක උඩබන්න එකපාරක්. ඊට මෙන්න ඔය වගේ starting app කියලා මෙන්න මේක load වෙයි. load වුණාන් පස්සේ ඔයගොල්ලන් මේක ඉස්සෙල්ලාම හදන්න කියලා proxy එකක් ඉස්සෙල්ලාම කතාවට නම් හදන්නේ මෙතන update වෙනකොට ඔයගොල්ලන්ට ඇති install. එහෙමනම් install බලන්න ඔයගොල්ලන් නැත්නම් OB51 50 use කරලා තියෙනවා නම් කලින් ඒ කියන්නේ මේ Asteroid මේ app එක phone එකේ තියෙනවා නම් මේක වැටෙන්නේ update කියලා. ඉතින් මගේ තියෙන නිසා update එක එන්නේ. මම update උඩ click කරනවා. මෙන්න මේ වගේ තියලා install කරන්න එකට එන්නේ update කරද්දි මෙන්න මේ විදිහට තමයි වැටෙන්නේ. ඉතින් අපි ඒක install කරගමු. මේක ඉන්ස්ටෝල් වුණා කියලා තාම proxy එක හදලා ඉවර නැහැ. proxy එක unlock කරන්නත් තියෙනවා. ඉතින් මේක අපි open කරගමු. මෙන්න විදියට open කරගන්න ඔයාලා ඒක. open කරගත්තන් පස්සේ ඉතින් සාමාන්‍ය Free Fire වගේ තමයි පෙන්වන්නේ. ඒ උනාට තාම අපේ proxy එක හදලා ඉවර නැහැ. මොකද තාම මේක load දෙන්නේ නැහැ. load දෙනවා. ඒ කියන්නේ තාම ඇතුළට යන්න දෙන්නේ නැහැ අපිට. ඊට කලින් චූටි වැඩක් ගන්න තියෙන මෙන්න මේ වගේ MB 13ක අප්ඩේට් එකක් දෙනවා. අප්ඩේට් එකක් දෙන්න. මම ඉතින් ඔයාලට කිව්වනේ මේක permanent කියලා. මම මේ මැද්දින් කියන්නේ permanent කියන්නේ මේක පැය දෙකෙන් දෙකට යනවා කියලා ඔයගොල්ලන් අහලත් ඇති. එහෙනම් පැය දෙකෙන් දෙකට යනවා කියන්නේ පැය දෙකෙන් දෙකට අපි අලුත් account හදන්න ඕනේ නැහැ මේකේ. මේකේ තියෙන පැය දෙකකින් පස්සේ මේක ආයෙත් අපේ account එක lock වෙනවා. lock කරනවා කියන්නේ චූටි website එකක් තියෙනවා. ඒක නිකන් next button එකක් තියෙනවා. next button එක පස්සේ add එකක් එනවා. add වලින් back වෙයි විනාඩියක්වත් යන්නේ නැහැ. ඉතින් ඒක කරාන් පස්සේ ආයෙත් unlock වෙනවා auto. ඉතින් ඔයගොල්ලන් මේක load වුණාන් පස්සේ මෙන්න මේ වගේ ඔයගොල්ලන් guest එකක් දෙන්න. guest එකක් මම දැන්ටවත් හදලා තියෙන නිසා මට මෙහෙම වැටෙන්නේ. ඔයගොල්ලන් guest එකක් හදන්න. guest එක හැදුවාන් පස්සේ ඔයගොල්ලන් guest එකේ වැටේ මේ guest එක normally Free Fire වගේ හදන්න. හැබැයි guest එක හදුවාන් පස්සේ අතුලට යන්න දෙන්න මේ වගේ message එකක් කියලා මෙන්න මෙතන ඔකට පේනවා ඇති. උඩින් වැටෙනවා account ID මෙන්න මෙහෙම මේ මෙතන උඩින් වැටෙනවා message එකක්. මෙතන ID එකක් තියෙනවා. ඔයගොල්ලන් මේක screenshot එකක් හරි මොකක් හරි ගහගෙන screenshot එකක් හරි මොකක් හරි ගහගෙන මේ ID එක type කරලා copy කරලා paste කරගන්න. ඊට පස්සේ ඔය යට මන් දාලා ඇති unlock website කියලා. අන්න ඒක උඩ click කරන්න. ඉතින් ඔයාලට unlock website එක පෙන්නන්නේ මේ වගේ ad එක කරවත් යන්න එපා. මේ ad සේරම close කරන්න.
මෙතන ඔයගොල්ලන් තියෙන unlock with discord කියලා unlock for 2 hours කියලා එක. අන්න ඒකට ක්ලික් කරන්න. මේ ඇඩ් සේරම කට් කරන්න. මෙන්න මෙතන end account id අතන උඩින් වටන id එක තමයි මෙතන ගහන්න තියෙන්නේ. ඉතින් මේ id එක තමයි මෙන්න මේක. මෙන්න මේ id එක ගහලා මෙතන තියෙන unlock with discord කියලා බටන් එකක් ඒක උඩ ඔබන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඇඩ් බෑක් කරන්න ඕනේ. ලෝඩ් දෙන්න එපා ඒවා ඉතින් සාමාන්‍යයෙන් ලෝඩ් දෙන්න එපා මේ වයින් කරන්න. මෙතන මෙන්න මේ වගේ ඇඩ් ගොඩක් එයි. ඉතින් සාමාන්‍යයෙන් මෙතන next දෙන්න next දීලා ආයෙත් බෑක් වෙන්න. එහේ මෙන්න මේ වගේ හතර පාරක් කරන්න තියෙන්නේ. ඉතින් මේක පර්මනන්ට් කියන්නේ මේක කවදාවත් ඉතින් මේක මෙහෙම කර ඕනනම් ඔයාලට දවස මුන්නත් ප්‍රොක්සියට වෙලා ඉන්න පුළුවන්. ඉතින් පර්මනන්ට් වගේ තමයි මේකට විනාඩියක් පොඩ්ඩක් වෙලාව යනවා. ඉතින් විනාඩියක් කියන මහලුක වෙලාවක් නෙවෙයිනේ. මෙන්න මේ වගේ ඉතින් මෙන්න මේගොල්ලන්ට පේනවා අපේ account එක දැන් මේ වෙලා ඉවරයි. අපේ account එක unlock වුණා. ඊට පස්සේ ඉතින් අපි ආයෙත් යන් Free Fire Max කියලා තමයි පෙන්වන්නේ Astrid එක. අපි ආයෙත් යන් ගේම් එකට. ඔයගොල්ලන් ගෙස්ට් එකක් කලින් හදලා තියන්නේ කියන්නේ ඔය Astrid එකට වෙන එකක් හදන්න ඕනේ. කලින් හම්බලා තියනවා ඒකටම හැදෙයි. මේ MB13 අප්ඩේට් හැමතිස්සෙම ඉල්ලනවා. ඒ කියන්නේ ප්‍රොක්සියට කට්ටුවි ලොග් එකදී හැමතිස්සෙම මේ MB13 එක ලොග් වෙනවා. ඊට පස්සේ ඉතින් ඕගොල්ලන්ට තව මේකේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. මේකේ ජෙම් මාරු ගන්න පුළුවන්, ගෝල්ඩ් මාරු ගන්න පුළුවන්, ලෙවල් මාරු ගන්න පුළුවන්, නම් මාරු ගන්න පුළුවන්. ඒකට තියෙන වෙනම වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එක ගැන ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මේ වෙබ්සයිට් එක ගැන ඕනි කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේක ලෝඩ් වෙනවා. මෙතෙන් ටැප් ටු බීන් දෙන්න. දැන් ඉස්සෙල්ලා වගේ මැසේජ් එකක් එන්නේ ලෝඩ් වෙනවා. මෙතන නමත් ඇట్లా අපි. ඉතින් මෙන්න තියෙන අපේ OB 52 ඉස්සෙල්ලාම ඉතින් මම තමයි මේක ඕගොල්ලන්ට ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් දැන්වත් ඇවිල්ලා ඉවරයි. ඉතින් කලින් ඉවෙන්ට් සේරම තියෙනවා. හරි එහෙනම් ඉතින් ඔන්න ඕගොල්ලන්ට ප්‍රොක්සිය හදන්න හැටි කියලා දුන්නා. ඉතින් තාම මොනවා හරි ඕන නම් කියන්නේ. ඒ වගේම මම කලින් කිව්වා වගේ ඉතින් ඕගොල්ලන්ට මොකක් හරි කලින් මේක මාරු කරන වෙබ්සයිට් එක ගැන ඕන නම් කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ටෙක් මං කිව්වා වගේම අපිට ඉමෝට් සේරම තියෙනවා. මේකේ ඕන නම් අපිට ජෙම් යූස් කරන්නත් පුළුවන්. මේ ඇනිමේෂන් එක තමයි අවිලා නැහැ ගේම් එකට. රීජන් මාරු ගන්න පුළුවන්. සේරම තියෙනවා. ඉතින් අපිට ජෙම් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලක්කයකට එහෙම කරකවන්න පුළුවන්. ඉවෙන්ට්ස් එහෙම. හරි ඉතින් එහෙනම් මේක එහෙම කරකවන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ ඉවෙන්ට් කරකවන්න තියෙන අපිට මේ ජෙම් යූස් කරන්න පුළුවන්. නම් ඕගොල්ලන්ට එකක් පෙන්නන්න. මම පෙන්නන්න ඉතින් ඒ ටෝකන් ඉතින් තියෙනවා ගොඩක්. ඒකයි ප්‍රශ්නේ අවුලක් නැහැ. ඉතින් මේක ස්පින් කරන්න පුළුවන් ජෙම් මෙතන තිබ්බත් ටෝකන් තියෙන නිසා මේ ටෝකන් තමයි දැන් ලොග් ගන්නක තියෙන නිසා ඒවා ජෙම් වලින් දෙන්නන්නේ රිව්. අනිත් ඒවා මම ස්පින් කරලා තියෙන්නේ. මේක ඕන උගන්න ස්පින් කරන්නත් පුළුවන්. නොටිෆයි පාවිච්චි ගන්න තියෙන්නේ. හරි එහෙනම් ඉතින් මම දරගන්න ඕන නම් කියන්නේ වගේ මේ ගිෆ්ට් දෙන්නත් පුළුවන්. ඉතින් ඒක මම ඔයාලට පෙන්නන්න මම මේක ස්ටෝර් එකේ තියෙන්නේ. ප්‍රයිම් ස්ටෝර් එක පවා ඉතින් තියෙනවා. ඇත්තටම මේක වගේම තමයි මෙතන. ඔයගොල්ලන්ට පාන්න බණ්ඩල් ගිෆ්ට් දෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන ගිෆ්ට් ඔයගොල්ලන්ට ඕන කාව හරි ID කෙනෙක් දාලා මෙතනින් ඔයගොල්ලන්ට පැමිණියක් දෙන්න තමයි තියෙන්නේ. හරි ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තව මොකයි වීඩියෝ එකක් ඕන මට කමෙන්ට් එකක් දාන්න. වගේ මොකක් මේ ප්‍රොක්සි ප්‍රශ්නයක් තියෙනවා. එහා පැත්තේ තියෙන TikTok page එකට මැසේජ් එකක් දාන්න. ඒකෙන් මම ප්‍රශ්නයක් තියෙනවා නම් ෆික්ස් කරලා දෙන්නම්. හරි එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හරි